මේ වන විට කුවෙට් ගුවන් සීමාව තාවකාලිකව වසා දමන්නට පියවරගෙන තිබෙනවා. ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය තුළ ඉරානය විසින් අමරිකානු හමුදා කඳවුරු ඉලක්ක කර ගනිමින් එල්ල කරනු ලබන ප්‍රහාර මැද මේ වෙන විට කුවෙට් රාජ්‍යයේද අනාරක්ෂිත තත්ත්වයකට පත්ව තිබෙනවා. ඒ අනුව කුවෙට් හමුදාව නිවේදනය කරන්නේ රටේ ගුවන් සීමාව තුළ සතුරු ගුවන් ඉලක්ක සමග කටයුතු කරමින් සිටින බවයි. එනම් බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන භාවිත කරමින් ඉරානය කුවෙට් රාජ්‍යයට පහර දෙමින් සිටිනවා. මෙහි ඛේදවාචකය වන්නේ අවසානයේදී දරුණු ගණයේ විනාශයන් වලට මුහුණ දීමට සිදුවීමයි. ඒ නිසා කිසිදු හානියක් නොවෙන්නට මුහුදු කලාපය ආශ්‍රිතවත් මේ වෙද්දි ගැටුම්කාරී තත්ත්වයන් තදබල ලෙස උත්සන්න වී ඇති මොහොතකදී කුවෙට් ගුවන් සීමාව වසා දමන්නට පියවරගෙන ඇති බවට තමයි තොරතුරු වාර්තා වන්නේ. ඒ අනුව මේ වෙද්දි විශේෂයෙන්ම අපට වාර්තා වෙලා තිබුණා යම් ගුවන් යානා බොහෝමයක් මේ ආශ්‍රිත කලාපය තුළ රැඳී සිටිනවා. අවසර ලැබෙන තෙක් ඒවා ඒ ආශ්‍රිත කලාපය තුළ පියාසර කරමින් සිටින බව. කෙසේ වෙතත් මේ තත්ත්වය ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක් බවට පත් වෙනවා. මොකද යම් ආකාරයකින් මේ සමතයකට පත්ව තිබුණු අවස්ථාවක් ඉන් පසු යලිත් වතාවක් මේ කලාපය අනාරක්ෂිත තත්ත්වයට පත් වුණා කියන කාරණේ. ඉතින් මීට පෙර සෞදියත් අබා ජාත්‍යන්තර ගුවන්තොටුපළ යම් ආකාරයක අනාරක්ෂිත තත්ත්වයක් තිබෙන්නේ. ඇතැම් ගුවන් සමාගම් ප්‍රකාශ කර තිබුණා ඒ කලාපය ආශ්‍රිතව ගුවන් ගමන් සිදු නොකරන බව. විශේෂයෙන්ම යෙමනය සහ සෞදිය අතර ඇති වී තිබෙන්නා වූ තත්ත්වයක් එක්ක මේ වෙද්දී මේ ගැටුම්කාරී තත්ත්වය වාර්තා වෙලා තිබෙන්නේ. ඉතින් ඒ වගේම තමයි විශේෂයෙන්ම වාර්තා වන ආකාරයට ඇමරිකා එක්සත් ජනපදයේ තවත් ඉලක්ක රැසකට මේ වන විටත් ප්‍රහාර එල්ල කර තිබෙනවා කියන කාරණය. සමහර අවස්ථාවන් වලදී ඔබ දන්නවා මේ යුද්ධය වාණිජ නෞකාවල් වලට ප්‍රහාර එල්ල කරනු ලබා. ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයා බොහොම පැහැදිලි ප්‍රකාශයක් සිද්ධ කළා. කිසිදු ආකාරයකින් ගුවන් ගමන් පද්ධතිවලට අකර්මණ්‍ය වීමට ඉඩ දෙන්නේ නැහැ කියන කාරණේ. නමුත් වර්තමානයේදී ඒ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වෙලා තිබෙනවා. බොහෝ රාජ්‍යයන් මේ වෙද්දී අනාරක්ෂිත තත්ත්වයට පත් වෙමින් තිබෙනවා. ඒ නිසා මේ කලාපය ආශ්‍රිතව ඇති වී තිබෙන තත්ත්වය තුළ අපි දන්නවා විදේශගත ශ්‍රමිකයන් විදිහට ඔබ බොහෝ දෙනෙක් මේ වෙන විට කනගාටුදායක අවස්ථාවන් වලට මුහුණ දෙමින් තිබෙනවා. ඉතින් අද වෙද්දී මේ තියෙන තත්ත්වයත් එක්ක පැමිණීමට නියමිතව සිටියා හිටියානම් යම් ආකාරයක ගුවන් ගමන් යෙදී සිටියා හිටියානම් ඒ අයට මේ කියන ප්‍රශ්නකාරී තත්ත්වයන් වලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. කෙසේ වෙතත් මේ කටයුතු ඉතා ඉක්මනින් සමතයකට පත් වේවා යන්න අපගේ ප්‍රාර්ථනයයි.